මේ තියෙන්නේ අපේ නයිමිරිස් වගාව. මේ නයිමිරිස් වගාවේ මුලින්ම මේ තියෙන්නේ පැල තවාන් කරලා. ඇත්තටම අමතර ආදායමක් විදිහට, මානසික සුවයක් විදිහට, විනෝදාංශයක් විදිහට වගා කරන්න පුළුවන්. ඒ තවාණෙන් පැල අරගෙන මේ විදිහට 16 කවරවල දාලා හිටවන්න පුළුවන්. මේවට කිසිම රසායනික පොහොරක් දාලා නැහැ. දැන් සති 2ක් විතර වෙනවා හිටවලා කොම්පොස් පොහොර, කුකුල් පොහොර තමයි මේකට යොදලා තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ දැන් මාස 2ක් තිස්සේ පළදාව නෙලන ගස් තියෙන්නේ. පළදාවේ කිසි මඩුවක් නැහැ. මේ වෙනකොටත් පළදාව හොඳට තියෙනවා. සතියකට සැරයක් සාමාන්‍යයෙන් පළදාව නෙලන්න පුළුවන්. ඉතින් එහෙම කාලයක් යද්දි මේකට මයිටා රෝගේ, පැලමැක්කා, කුඩිත්තගේ හානිය, කොළ කොඩ වෙන රෝගේ, මලකඩ රෝගේ වගේ රෝගේ එනවා. එව්වට අපි ගෙදරදීම හදාගන්න බෙහෙත් තමයි මේවට ස්ප්‍රේ කරන්නේ. අවසානට කියලා දෙන්නම් කොහොමද ඒ බෙහෙත් හදාගන්නේ කියලා. අපි දිනපතාම මේ ගස්වල කොළ යටි පැත්තේ සහ උඩු පැත්තේ රිකිලි වගේ නිතරම පරීක්ෂා කරලා බලන්න ඕනේ. ලෙඩ රෝග ඇති වෙලා තියෙනවා නම් අපට හඳුනා ගන්න පුළුවන්. එව්වට ඉක්මනින්ම ප්‍රතිකර්මයක් නෙවෙඳුවොත් මුළු වගාවම විනාශ වෙන්න පුළුවන්. පේනවනේ වගාවේ පළදාව මාස 2ක් ගියත් තවම කිසි අඩුවක් වෙලා නැහැ. හොඳින් පළදාව තියෙනවා. ඉතින් ලොකු මානසික සුවයක් ලැබෙනවා. ඔන්න ඉතින් අපේ වගාවේ අයිතිකරුවා ඉන්නවා. අයිතිකරු ගොවිනෝනා ඉතින් හරිම සතුටෙන් ඉන්නේ. අද ඉතින් පළදාව නෙලන දවසක්. ඉතින් සින්දු කියනවා, නටනවා. ඉතින් පේනවනේ ඉතින් දැඟලිල්ල. අද පළදාව නෙලන හින්දා පේනවනේ මූණේ පිරලා තියෙන සතුට. අපිට පුළුවන් වගාවට හානි කරන පැලමැක්කා, කුඩිත්තා, මයිටාව වගේ සත්තුත් කොළ කොඩ වෙන රෝගේ, මලකඩ රෝගේ වගේ රෝගවලට මේ විදිහට දුම්කල නැටි, අනෝදා පොළ, දෙහිගෙඩි 7-8ක් අරගෙන හොඳින් පැයක් වගේ තම්බලා මේ විදිහට පෙරලා අරගෙන දීරයක් හදාගෙන වගාවේ පත්‍රවල යටිපැත්තට සහ උඩු පැත්තට හොඳින් ස්ප්‍රේ කරන්න ඕනේ. මේ ස්ප්‍රේ කරද්දී අනිවාර්යෙන් එක දිගට දින 3ක් ස්ප්‍රේ කරන්න ඕනේ. දවසක් ඇර දවසක් 3 පාරක්. 3 පාරක් මේ ස්ප්‍රේ කරාට පස්සේ ඔබට බලා ගන්න පුළුවන් කොළ කොඩ වෙන රෝගේ අඩු වෙලා තියෙනවා, මලකඩ රෝගේ නැති වෙනවා, මයිටා වගේ රෝග නැති වෙලා යනවා. මොනවා හරි ගැටලුවක් තිබ්බොත් ඔබ යටින් කමෙන්ට් කරන්න පුළුවන් විදිහට උත්තර දෙන්න. ඔබටත් මේ වගේ සාර්ථක වගාවක් හදාගන්න පුළුවන් වේවි.